දැන් ඔයාලගේ තියෙන ළඟම තියෙන නෑකම මොකද්ද? එහෙම ගන්න නැද්ද? ළඟම තියෙන නෑකම අම්බුසැමි. ඕකනේ ළඟම තියෙන්නේ. කවුරු හරි අම්මයි තාත්තයි කියලා කිව්වොත් මම පිළිගන්නේ නැහැ. බබා හම්බුනේ පස්සේනේ. ඉස්සරෝම අඹුවයි සැමියයිනේ. ඒ අඹුවයි සැමියයි දෙදෙනා ගාව තියෙන විශ්වාසය කරන කොටගෙන තමා සුන්දර බබෙක් බිහි වෙන්නේ. ඒ බබා හම්බුනාට පස්සේ තමා මව් භූමිකාව පිය භූමිකාව හැදිලා අර දරුවන් සහ දෙමව්පියන් අතර තියෙන සම්බන්ධේ නෑකම හැදෙන්නේ. ඊට කලින් තියෙන නෑකම අඹුව සහ සැමියා. දැන් ඔයාලගේ ළඟම හොඳම නෑකම. මේ දමුණු මුල්ලෙම කී දෙනෙක් ඉන්නවද පුතා වෛරෙන්? ප්‍රීතියෙන් ආපු, හඳපානේ ආපු, දෑත දෑංගිලි පටලවාගෙන ආපු, බඳ වෙලා පැටලී ආපු, පින්වත්යයි සම්මතව ප්‍රීතියෙන් යුගජීවිය පටන් ගත්ත කී දෙනෙක් ඉන්නවද පුතා දැන්? නයි පොළොංගුවාගේ කලඹවත් පෙන්වන්න බැරුව. මන් දන්න ජෝඩුවක් ඉන්නවා අපේ හාඳුන්නේ අක්කර දෙකමාර දෙකට බෙදාගෙන කොල්ලෝ මට කියනවා ගෑණි මිනිහයි දෙන්නම කුඹුරට ගියපු දවසට මිනිහා තේ බොනවා නම් බස්නාහිර පැත්තට හැරිලා නියරක ඉඳගෙන ගෑණි නැගෙනහිර පැත්තටලු ඉඳගන්නේ. කලඹවත් පේන්න බෑ. දෙන්න සිල් ගන්න යනවා. පන්සල් දෙකට යන්නේ. එකට ගියොත් ඉවරයි අප්පච්චි. එකක සිල් ගත්තොත් ඉවරයි. පොලිසියෙන් ගිහිල්ලා ගේ මැද්දේ තිබ්බ දොරක් වහලා ගේ දෙකට බෙදලා දෙපැත්තෙන් හිල් දෙකක් හදලා දුන්නා මෙවුන්ට රින්ගන්න එහාට මෙහාට. එක ගේ කාපු ඇත්තෝ එක හැලියේ බත් කාපු ඇත්තෝ හැලි දෙකයි දොර දෙකයි තැන් දෙකයි. ඇයි මේ? විශ්වාසය නැහැ. විශ්වාසය බිඳිලා වෛරක්කාරයෝ හැදිලා අපායට පාර තැනිලා බුදුහාඳුරු අනුදැන වදාලා බණ අහලා පරිණත වෙන මිනිසා මේ ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දැක විශ්වාසා පරමාඥාති විශ්වාසය ගොඩනගා ගන්නවා බුද්ධාදී අටතනක් පිළිබඳවම. බුද්ධාදී අටතනක් පිළිබඳවම සැක දුරර දැන ගන්නවා. එතකොට ලේසි ගමන් යන්න. දිට්ඨින් උජුං කරෝති ඒ ඇත්තන්ට ඍජු දැක්මක් ලැබෙනවා. ඇත්ත ඇති සැටියෙන්ම තේරෙනවා සත්‍ය අවබෝධ වෙනවා. සත්‍ය අවබෝධය ඇත්තෝ පින්නතුනි චිත්ත මස්ස පසීදති මෙලව ජීවිතේ සතුටත් පරලොව ජීවිතේ සතුටත් සදාකාලික සතුට නැමැති අමා මහ නිවනින් සැනසීමත් ලබනවා.